බොන්ජෝර්නෝ අපි ඉතාලි අංක ඉගෙන ගන්න යන්නේ මූලික පාඩම. මේකේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. මම ඔයාලට ප්‍රොනන්සියේෂන් දෙනවා. මොකද මේ භාෂාවක රිද්මේ තමයි ගොඩක් වැදගත්. රිද්මේ දන්නේ නැත්නම් මේ මිනිස්සු භාෂාව කතා කරන මිනිස්සුන්ගේ දේවල් වචන දැනගත්ත අපේ කනට එන්නේ නැහැ. අපි ඉංග්‍රීසි ආවම අපිට ඉංග්‍රීසි ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව අපි රිද්මේ දන්නේ නැති හින්දා. දැන් ඔන්න මේකේ ප්‍රොනන්සියේෂන් මම දාලා තියෙනවා. දැන් අපි එකේ ඉඳලා 10ට ඉස්සෙල්ලාම ගණන් කරමු. එකේ ඉඳලා 10ට ඉංග්‍රීසි වලින් ගණන් කරමු. ඉතාලි භාෂාවෙන් කොහොමද ගණන් කරන්නේ? ඔන්න මම ප්‍රොනන්සියේෂන් දානවා. ඔයගොල්ලෝ මේක එක කියවලා පුරුදු වෙන්න. ඊට පස්සේ මම මේ ශබ්ද රිද්මේ ගැන එකක් කියලා දෙන්නම්. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. දැන් බලන්න මේ පැත්තේ අංක ටික ඉලක්ක ටික තියෙනවා. ඒ තියෙන ඉලක්කම ඉතාලි භාෂාවෙන් ලියන හැටි. ඉතාලි භාෂාවේ තියෙන ඉංග්‍රීසි අකුරම තමයි ශබ්ද වෙනස්. නොදුවේ කියලා මේ මැද කොටුවේ තියෙන ඉතාලි වලින් ඒක ලියන හැටි. අවසාන කොටුවේ මම උඩට සද්ද දීලා තියෙන්නේ. සද්දේ මම කැපිටල් ලකුරක් දීලා තියෙනවා. ඒ කැපිටල් ලකුර ඕගොල්ලෝ ශබ්දේ බර කරලා කියන්න ඕනේ. ඒතකොට තමයි රිද්ම් එක එන්නේ. ඒ කියන්නේ ඌනෝ කියන්නේ නැතුව ඌනෝ මේක දුවේ ප්‍රේ ඒතකොට ආරම්භ ශබ්ද කරනවා. ප්‍රේ මේකේ කුවාත් කියලා මේ ඇදෙන්න තමයි මේ ඉලක් උඩින් ඇක්සන්ට් එකක් දාලා දෙන්නේ. කුවාත්‍රෝ. දැක්කනේ කුවාත්‍රෝ කියලා පහළට එනවා. ඊළඟ මේකේ චීන් කියලා දෙන්නේ. චීන්කුවේ. ඊළඟ මේකේ හයට කියන්නේ සේ කියලා අදින්න. සේයි. හරි? හතට සේතේ වෙනම කියන්නේ. සේතේ. ඊළඟ මේක ඕ කියලා අදින්න. ඕතෝ. මේක නෝ කියලා අදලා නෝවේ. මේක ලිඒචි. හරිනේ? අපි වැඩියෙන් මේ මේක යන රිද්ම් එකට වැඩිය මේ සාමාන්‍ය කතා කරනවට වැඩිය අපි අදින්න ඕනේ. ඊට පස්සේ අපේ හිමීන කල්යද්දී අපේ ඒ අදින අපි වැඩි කරලා කතා ප්‍රොනවුන්ස් කරන එක ගානට අඩු වෙලා එනවා. අපි අඩුවෙන් කිව්වොත් අපේ නැතු වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මේක ඇදලා කියනවා. uno due tre quattro cinque sei sette otto nove dieci පේනවනේ පොඩි ළමයි කතා කරලා ඒක ළමයි සාමාන්‍යයෙන් ඇදලා කියනවනේ. නමුත් ඉතින් කල්යන්දී ළමයි ගානට එනවා. උගලත් එහෙමයි මුලදී අදින්න ඕන. ඔන්න දැන් 10 යනකම් ගණන් කරන්න පුළුවන්. හැබැයි රිද්ම් එකට ගණන් කරන්න නිකන් ඌණු දුවේ කිය ඇහෙන්නේ නැද්ද? එහෙම කිව්වොත් ඉතාලියට ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවා මොනවද කියලා. හරියට රිද්ම් එක අල්ලගත්තෙන් පස්සේ ඕගොල්ලෝ කට අරිද්දි මේගොල්ලන්ට තේරෙනවා. ඒගොල්ලෝ කට අරිද්දි ඕගොල්ලන්ට තේරෙනවා. හරි. ඊළඟට අපි යනවා 11 12. මේ පැත්තේ අංක තියෙනවා. ඊට පස්සේ ලියලා තියෙනවා. දැන් බලන්න කියවන අහගන්න සද්ද ඉස්සෙල්ලාම. අත මම කියලා දෙන්න ඊට පස්සේ මම රෙකෝඩින් එක දාන්න. කොහොමද කියන්නේ? ඌ කියන එක අදින්න. ඌන්දිචි දෝදිචි රේදිචි ඊළඟ මේක මැද කොටස යදෙන්නේ. කොහොමද මැද කොටස යදෙන්නේ? කුවත් කියලා අනිත් කියලා තමයි යදෙන්නේ. කුවත් ඕර් දී කියන එකත් කියනවා. කුවතෝදිචි ච කියන එක උඩ යනවා මේ ඕර්දී කියන ටික හැදෙනවා. කුවතෝදිචි ක්වීන්දිචි සේදිචි මේක කියන්නේ දී චස් සේතේ සේත් කියන එක හැදෙනවා. මේ ඊළඟ මේක දී චෝතු දිචන් නෝවේ මේක වේන්ති මෙන්න මෙතන චූටි දෙයක් මම කියලා දෙන්න යනවා ඔයගලන්ට. මේ 100 කුඩ සද්ද දෙකක් තියෙනවා. 100 කුඩ ඉස්සරහින් කොයි වෙලේ හරි ඕ ආවොත් එහෙම 100 කුඩ සද්ද කරන්නේ කෝ කියලා. කෝ කියන්නේ අපි කයන්නට සද්ද කරන්නේ. ඒකට මෙහෙම නිකන් කේ ඕ වගේ සද්දයක් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපි මේකේ සද්දේ චෝ කියලා කරගන්න ඕන නම් ඒ කියන්නේ කෝ කියන සද්දේ අපිට ඕන චෝ කියලා සද්දයක් කරගන්න. චර්ච් කියලා ලියන්නේ අන්න ඒ වගේ එතම නෝ චර්ච් කියන ච සද්දයක් කරගන්න ඕන. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? මැදින් අයියකුරක් දානවා. හැබැයි අයියකුර දැම්මට අයියකුර කියවන්න එපා. චෝ කියලා කියන්නේ ඒක. කියෝ නෙමෙයි චෝ. එතකොට මෙතන 18ට මොකද්ද කියන්නේ? දී චෝතෝ. දී චෝතෝ. නෙමෙයි කියන්නේ දී චෝතෝ. ඊළඟට මේ 100 කුර ඉස්සරහින් ඒ ආවම ඉංග්‍රීසි වලත් එන්නේ සී આવොත් එහෙම කැට් කියලා කියන්නේ. සී කුර ඉස්සරහින් ඒ ආවම මේක සද්ද වෙන්නේ ක සද්ද. කේ අකුර වගේ. කෑ. දැන් මේක අපි කොහොමද
කා කියලා සද්ද මේ කා කියලා තමයි කියන්නේ. ඊට කෑ ඇය සද්දයක් නෑ ආ තියෙන්නේ. ඒක කා කියලා කියන්නේ. එහෙනම් දැන් මේක කා කියන්නේ නැතුව චා කියලා හදාගන්නේ කොහොමද? ඒකත් අර වගේම තමයි. උගලන්ට කා කියන එක හදා ගන්න ඕන නම් චා කියලා උගල මොකද කරන්න ඕන? ඕගොල්ලෝ චර්ච් කියන චා සද්ද ගන්නවා නම් මෙතන අයියකුලක් දාන්න. හැබැයි අයියකුල කියවන්න එපා චියා කියලා. චියා නෙමෙයි ඔක චා. එතකොට මේ බලන්න දී චන් දී කියන් නෙමෙයි දී චන් නෝවි. දී චන් නෝවි. ඊළඟට මේක වෙන්ති. අන්න දැන් වැදගත් දේවල් කීපයක්ම ඉගෙන ගත්තා. හරි. එතකොට මේකේ શબ્ද කරන්නේ ආයෙසට මම කියලා දෙන්නම්. මේකේ શબ્ද කරන්නේ 17 දී චස් සේති දිචසේති ඊට මේක දි චෝතු ඊට මේක දිචන් දිචියන් නෙමේ දිචන් නෝවේ ඊට මේක වෙන්ති දැන් අපිට විස්තර එකක් ගණන් කරන්න පුළුවන් දැන් අහන්නකො රෙකෝඩින් එක 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. මේ රෙකෝඩින් එක ඇහෙනට වැඩි සද්ද ටික ඔයගොල්ලෝ වැඩි කරලා කියන්න. උන්දිච්චි කියලා මේක කියද්දි ඒගොල්ලන්ට ගාණක් නැතුව කියන්න පුළුවන් උන්දිච්චි කියලා. අපිට පුරුදුනෙන් පස්සේ උන්දිච්චි කියන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අපේ සිංහල විදියට එකම සද්ද එනවා අපි අරක බර කරලා පුරුදු නැතේ. ඒ කියන්නේ මුලදී ඌන්දිච්චි කියලා, දෝදිච්චි කියලා, ත්‍රේදිච්චි කියලා, කොතෝදිච්චි කියලා, කුවින්දිච්චි කියලා, සේදිච්චි, දිචසේතේ, දිචෝතෝ, දිචනෝවේ, වේන්ති කියලා ඕනට වැඩි අදින්න. ඕනට වැඩි අතිශයෝක්තියෙන් කියන්නේ. ඒකට ගානට අඩු වෙලා යනවා. එහෙමනම් අපි දැන් විස්තරයකින් ගණන් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි 21 ඉඳලා ගණන් කරමු. 21 ඉඳලා 30 වෙනකන් ගණන් කරන්නේ කොහමද? බලන්න. 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. හරි. මේ විදිහට සද්ද මේ කැපිටල් ලකුණු දාලා මේ අදින්න එක දාලා දෙනවා නම් ඒ විදිහට ඔයගොල්ලෝ කිව්වොත් ඔයගොල්ලෝ කියන්නේ ඉතාලි කෙනෙක් වගේ. ඔයගොල්ලෝ මෙහෙම බෙන්තුණු හරි මොන හරි කට ඇස්සේ තියාගෙන කුරු කුරු ගෑවොත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ විදේශීය ජාතිකයන්. ඉතින් කොහොමත් මේ භාෂාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ විදිහට ගියොත් ඔයගොල්ලෝ මේ විදිහට අල්ලන් ගියොත් ටික දවසක් යද්දී ඔයගොල්ලෝ ඉතාලි වචන හිතන්නේ මේක ඔයගොල්ලෝ එන්නේ ඔළුවට ආයෙන් පස්සේ ඉතාලි භාෂාව ඉතාලි කෙනෙක් වගේ කතා කරන්න පුළුවන් වෙනවා. එහෙනම් කියන විදිහට ගන්න කැපිටල් ලකුණයි ඇද්දි මේ ඇක්සන්ට් එකයි මේ මෙතන ෆලෝ කරන්න. හරි මේ පැත්තේ තියෙනවා නම් එහෙම ඇක්සන්ට් දාලා නැහැ. මේකේ තමයි ඇත්තටම ඉතාලි භාෂාව ලියන්නේ මේ මැද තියෙන විදිය. මේ විදිහට ලියන්නේ නැහැ. මේ විදිහට මම දුන්නේ උනට ප්‍රොනන්සියේෂන් හදන්න. එහෙනම් කොහමද? 21, 22, 23, 24 ඒක බර කරන්න මේ කැපිටල් තියෙනවනේ 24, 25, 26, 27, 28, 29, 30. හරි දැන් එහෙනම් 30 වෙනකන් ගණන් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි 40 වෙනකන් ඒ 40 ඉඳලා ඊටු ටික පස්සේ ගණන් කරමු. ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මේව නැවත නැවත අහලා පුරුදු වෙන්න. කනට මේ රෙකෝඩ් එක දාගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ හඬ නෙමෙයි, ඇත්තටම භාෂා වචන කියන්න නෙමෙයි. ඔයගොල්ලන්ට පුරුදු වෙනවා මේ රිද්ම් එක අල්ලගන්න. Ciao, ci vediamo dopo.